තරයක් ආයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ විශේෂම අද ආයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනේ වැඩි කාල සීමාවක ඔබේ නිමහාට ව්‍යාපාරික ස්ථාන ඔබේ කාර්යාලයට මා ආයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනේදී මට හරි සනීප භාවයක් දැනෙනවා මේ මොහොතේ. මොකද මම ආදරය කරපු ආදරණීය කලාකරුවෙක් මට වසර 10කට විතර පස්සේ නැවතත් මේ මොහොතේ මගේ නෙත ගැටෙනවා. කැමරා කාචෙන් තව සුළු මොහොතකින් පෙන්නනවා. ඔහු විශේෂයෙන්ම මිනිස්සුත් එක්ක ඉන්න කලාකරුවෙක්. ඒ හඬ ඔබටයි මේ ආරාධනා netin net බලාලා ඔය වචන ඇහෙද්දිම ඔබට සිහි වෙන්නේ ආදරණීය කලාකරුවා රෝහණ බෝගොඩ මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්. තරුණ පෙනුමක් ඇවිල්ලා. අපේ අංජනත් කියවනේ නිෂ්පාදනය. කද්ද රහස? මං හිතනවා මං ලොකුවට කිසි දෙයක් ගණන් ගන්න නැහැ. බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. hina වෙලා ඉන්නවා. හිතේ සතුට තමයිනේ. අනිවාර්යයෙන්. කොහොමද කලාකරුවෙක් විදිහට හිතේ සතුට පවත්වා ගන්න ඕන බෝඩ මහත්මයා? එකම දෙයක් තමන්ගේ ගැන විතරක් තමන්ගේ වැරදි ටිකක් තියෙනවා නම් ඒ ටික හදාගෙන අනුන්ව විවේචනය කරන්න නැතුව තමන්ට විරුද්ධව යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔහු දිහා බොහොම උපේක්ෂාවෙන් බලලා සාපේක්ෂව ඉන්න. මට කියන්නකෝ දැන් ඔබතුමාගේ ගීත තවත් අය කියනවට ආසයිද කැමතිද? එහෙම එකක් නෑ මට එහෙම ප්‍රශ්න නෑ. වැඩේ තියන්නේ අර මගේ ගීත ගායනා කරලා තියෙනවා මේ කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියා. ඉතින් ඒ මෙහෙම ඉතින් පොඩි යුතුයකමක් කියලා වගේ එකක් තියෙනවා මේ රෝණ අයියා මම ඔයාගේ සින්දුව කියන ගායනා කරනවා මේ කියලා. දැන් මේවා කියලා විෂුවල් වල කියලා විෂුවල් වල හදලා ඒවා දැන් YouTube දාලා channel වලට එතෙන්දි චුට්ටක් කර කාගෙන් හෝ අවසරයක් අරගෙන අනුන්ගේ ඉඩමක ගිහිල්ලා වාඩි වෙන්නේ නැහැ නිසා. හරි. මට කියන්න දැන් මේ සාපේක්ෂ බලද්දී මේ දශක ගණනාව තුළ ගීත කීයක් විතර නිර්මාණය කළා තියෙනවා? නිර්මාණය කරපු ගීත නම් දැනටත් කරනවා 200ක් 300ක් විතර. ඒ කියන්නේ මං නිර්මාණය කරපු ගීත අලුත් ගායක ගායිකාවන්ට ගොඩක් ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා. වර්තමානෙත් කිරීගෙන යනවා ඉදිරියේදීත් කරනවා. මගේ ගීතත් 500කට කිට්ටු වෙනවා වගේ තියෙනවා. වැඩි වුණොත් මිසක්. හරි. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා මට අපේ නිෂ්පාදනාංශයෙන් අර දේ අහන්න මේ දේ අහන්න කියලා පණිවිඩේලා පොඩ්ඩක් ඉවසලා ඉන්න. මටත් ඕන මේ ආදරණීය කලාකරුවාගේ හඬ අවදි කරන්න. අපි ආරාධනා කරනවා ශාමින්ද ආරච්චිගේ අපේ සහෝදරයා වගේ ඔය දෑංගිලි එකතු කරලා සංගීත ස්වරමවන්න ඒ වගේම බේස් ගිටාර් වාදනය තබ්ලා වාදනය තවත් සහෝදර දෙන්නෙක් එකතු වෙනවා. මට ආයිබෝන් කියන්නත් දරුණා. ආයිබෝන් වැඩේ කරගෙන යමු. මොකක්ද තෝරගන්න සින්දුව? සියතුන් නිගල ගියා කියන එක මම
මට එනහාවා දිවි කුසලානය මේ පුරවා යෙහෙලිය ඔබ මට ගෙනාවා දුරු කතරේ සූරේ සිත නෑ කිසිදා රැඳුනේ සිය ඉගිල ගියා මල් පිරි සමය නිමාවේ සියුතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමාවේ ඔබ විදවා දී වේදනා නෑමා ඇවිත පිම්මෙන් සියුතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමාවේ මේ ගීත රස විඳිද්දී අපිට දැනෙන දෙයක් තමයි කොහේ හරි තැනක ජීවන අත්දැකීමක මෙවන් වූ කාරණා අපේ ජීවිතය තුළ තිබ්බාද කියන කාරණාව. මේ සංගීතය, මේ හඬ, මේ පද රචන සියල්ලම ඒවට සාක්ෂි දරනවා. කොයි කාලෙද මේ ගීතය ඔබතුමාට හම්බ වෙන්නේ? මේක මම හිතන්නේ 94 වගේ තමයි රොඩ්නි විදානපතිරන් මිත්‍ර ලිව ගීතයක් සංගීත අධ්‍යක්ෂණය කරේ සරද්දි අල්විස් මගේ දෙවෙනි ගංගා කියන කසට් පටේට ගායනා කරපු ගීතය රෝහණ බබට මහත්මයා දැන් සාමාන්‍යයෙන් ඒ රෝහණයි රෝහණ මහත්මයා එපා රෝහණයි අර ඉස්සෙල්ලා මට කියපු කතාව මොකද්ද මම මට පොඩ්ඩක් මොකද්ද වගේ උපේක්ෂාවෙන් සාපේක්ෂව හරි රෝහණයි දැන් ඒ කාලේ සාමාන්‍යයෙන් ගීතයක් දැන් රෙකෝඩ් කරා කියමුකෝ රෙකෝඩ් කරාට පස්සේ ඔක මාස්ටර් එක්කලා එහෙම ගන්න කොච්චර වකවානුවක් ගන්නවද ඒක නිර්මාණය ගුණාත්මක භාවය බලන්නේ කොහොමද? හැබැයි ඔය 94 96 කාලේ මේ මගේ කැසට් පටය කරනකොට ඒකට මම හිතන්නේ දවස් 3ක් විතර ගියා ගීත 12 කරන්න. දැන් අපි ආප්පබාන වගේ දඩබඩ ගාලා කරන්නේ නැහැ. බොහොම සංගමයකින් මේ කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරයා සහ ඒ ගීත යොදා ගන්න ගිටාර එක මොන ගිටාර එකක්ද බොක්ස් ගිටාර එකක්ද ඉලෙක්ට්‍රික් ගිටාර එකක්ද එහෙම පොඩ්ඩක් ගීතේ පදමාලාවත් එක්ක චුට්ටක් හිතන ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගැඹුරින් පොඩ්ඩක් මේ බලන්න ඕනේ මොකද සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඔහුට පුළුවන් මේ ගීතේ පදමාලාවට තියෙන සුවිශේෂ කොහේ හෝ අදහසක් තියෙනවනේ ඒක තීව්‍ර කරන්න ඔහු ගන්න උත්සාහය තමයි ගොඩක් සාර්ථක. ඒක පෙරලා අපිට දුන්නාම අපේ යුතුයකම අපිට සිද්ධ කරන්න ඕනේ. ගායනයේදීත් ඒ සංගීත අධ්‍යක්ෂකවරයා කියපු මේ මෙතන මේ විදිහට කියවෙන්න ඕනේ කියන අදහස සාමාන්‍යයෙන් අපි බොහොම අවනතව ඒ කරන්න ඕන දෙයක්. අද දවසේ අපිට කාරණා කීපයක් තියෙනවා කතා බහ කරලා ගීත රස විඳින්න සාපේක්ෂව මම කැමති ගීත රස විඳින්න. කෙටි විරාමයකට ගිහිල්ලා නවසරයක් හමු වෙනවා. ශ්‍රී ලංකා
සරසරනාතුරා ඉන්නට බෑ අද හැමදා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ බොහොම සන්තෝසයි මේ අද අයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනේ රෝනේ රික්වෙස්ට් ෂෝ එකක් කරේ. මොකද ස්වාමින්දාරාජ්‍ය සහෝදරයා සූදානම් ඉන්න විශේෂයෙන්ම අපේ නිෂ්පාදනාංශයේ මේ ගීත මුමුණනවා මට ඇහෙනවා. මෙතන වාදන ශිල්පීන් මුමුණනවා, අපේ කැමරා ශිල්පීන් මුමුණනවා. මොකද මේවා අපේ හදවතට බද්ධ වෙච්ච ගීත. මේ හඬවල් සදාකාලිකයි, ජීවමානයි. හේතුව ගෙදර ඉන්න ඔබත් ඒ රසවින්දනය ලබනවා කියලා අපි විශ්වාස කරනවා. මම යනවා ලියුම් ලියන කාලෙත්. ඔය ගීතයේ අනු කොටස් වලින් කොයිතරම් ප්‍රේම සම්බන්ධතා ඇතිලා ඇද්ද අපේ සමාජයේ. ඉස්සර සින්දු ලියද්දී ඔබටයි මේ ආරාධනා, ඔබටයි මේ ආයාචනා, ප්‍රේම සම්බන්ධතාවල් කැඩිච්ච බිඳිච්ච අවස්ථාවල ඔය සින්දු කොටස් ලියලා ඉවරලා නැවත ප්‍රේම සම්බන්ධතා ඇති වෙච්ච අවස්ථා තියෙනවා. ඔබට ඒ ගැන කවුරුත් කියලා තියෙනවා. අපු ඕනතරම් මේ කියන්නේ මගේ හිතවත් යාළු කීප දෙනෙක් ඉන්න දෙන්න පාසල් යන කාලේ මේ කොහමරි මේ ලොකු ප්‍රශ්නයක් කළ ප්‍රේම සම්බන්ධතාවයට මේ ගීතය ගායනා කළා තමයි මගේ මිත්‍රයා යාන්තම් එයාගේ සොඳුරිය බේරගෙන තියෙන. දැන් ඒ දෙන්න අසහද බඳලා ලොකු ළමයි ඉන්න යාළුවෝ. ඒ වගේ ගොඩාක් තැන්වල මේ මට මතකයි ප්‍රසිද්ධිය කිව්වට කමක් නැහැ ඒක. පවිත්‍ර අවන්‍ය ආරච්චි. ඇමතිනිය කලින් දැන් මන්ත්‍රියෝදී එයාත් දවසක් මට කියන රෝණයි අම්මෝ ඔය සින්දුව මම ඉතින් ඒ කාලේ ඉතින් පිස්සු ඇදිච්ච කාලේ අපි ඉස්කෝලේ යන කාලේ කියලා. මම හස්බන්ඩ් අපෝ නෑ ඊට ඉස්සෙල්ලා වෙච්ච දෙයක් ගැන තමයි කියලා ඉස්සරහට මට කිව්වා. මම ඒ ගැන ඒක කිව්වේ හරි ආදරෙන් ඒක මතක් කරනවා මේ මම එතුමියට මේ මොකක්ද ඒකට කියන්නේ එහෙම දෙයක් වෙන්න එපා මම අපහාසයක් නෙමෙයි මට හරි ආදරේ. ඉතින් අපි මේ කතා කරනකොට අයියා ඔබ අම්මෝ ඔය සින්දු ඒ කාලේ පොත්වල ලියාගෙන ඉන්නවා අයියේ කියලා වැඩක් නැහැ කියලා. ඉතින් එහෙම ගොඩක් අය මේ විශේෂයෙන් මේ ඔබටයි මේ ආරාධනා ගීතයි නෙතින් නෙත බලාලා ගීතයි දෙකට පුදුම තත්ත්වයක් තිබුණා ඒ කාලේ. එහෙම ගොඩක් අය මට අනන්ත අප්‍රමාණ හම්බෙලා තියෙන ගොඩක් තැන්වලදී මේ ඔය ගීත වලින් දෙයියනේ කියලා අපි දැන් ජීවිතේ ගෙවාගෙන ඉන්නවා. මේ පැටලෙන්න ගිය වෙන ප්‍රශ්න එහෙම තියෙනවා. ඉතින් මං ගීත ගායනා කරපු අවස්ථාවල ඉතින් එහෙම එක එක මාතෘකා ඔස්සේ ගිය කෙනෙක් ඕ ගීතේ ලියන්න හේතුව මේ මම කතාව කියන්නේ. දවසක් පටිගත කිරීමක් කරා සරද්දියල්ලි සංගීත අධ්‍යක්ෂණය කර ගීතයක් මේ මනෝජ් පිරිසුයි මමයි තමයි අපි දෙන්නමයි තබ්ලා ගැහුවේ. ඒක ඇවිල්ලා මේ අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ ගීතයක්. පිච් එක දෙන්න මල්ලි එමයින පිච් එක දෙන්න. මේ ඊමයින සෝරි. තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු අපි දෙන්නා. ඕක ඔය ගීතය කරේ මේ අබේවර්ධන බාලසූරිය මහත්මයා. ඒක තියෙන්නේ තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු අපි දෙන්න. ඕක ඔය ගීතේ පටිගත කරලා මේ ට්‍රැක් එක මියුසික් ට්‍රැක් එක ගහලා ඉවරලා මම අබේයගෙන් අහුවට පොඩ වචන ටික දෙන්න කියලා මම අබේයත් එක්ක මේ බැලුවා. ලස්සනයි. ඉතින් පුදුම ලස්සන වචන ටිකක් තියෙන එක. මං ගාව අබේ මේක ලිව්වේ කවුද? දෙල්තුට චන්ද්‍රපාල අපේ ලංකාදීප පත්තරේ හිටපු කටුතුමා. ආරයි. හවස එනවා මේ ඔබට ඕන සින්දුවක් ලියා ගන්න කියලා. ඊපස්සේ හවස ආවා. දෙල්තුරට මම කොහොමද දෙල්තුරය ලස්සනයි සින්දු. මට මේ වගේ සින්දුවක් ලියලා දෙන්න. අපෝ ලියලා දෙන්නයි. එතකොට ඒ කාලේ අපි ගීත නෙතින්නෙත බලාලා ටිකක් ජනප්‍රිය කාලේ. හරි මල්ලි මම ලියලා දෙන්නම් ඔයාලට මට දවස් දෙකක් දෙන්න කියලා. දවස් දෙකකට පස්සේ තමයි මේ ගීත ලියලා දුන්නේ. ඒකේ තියෙන්නේ අර කලින් තරහ වෙලායිමු අපි දෙන්න. මේක ලියලා දුන්නේ තරහ වෙන්නට බෑ, තරහ වෙලා ඉන්න බෑ කියන එක තමයි අදහස. ඒකම ඊට පස්සේ සරද්දියල්ලිස්ට ඒකම දුන්නා මම.
මේ අරකම ඒ වගේ රිප්ලයි සෝන් එකක් නෙවෙයි. හැබැයි ඒ දුන්නා ඉතින් ඒක ගොඩක් දුරට සාර්ථක වුණා. ලස්සන වස්තු කතා තියෙනවා. ඉතිහාසය ගත්තාම මේ හඬවල් විතරයි මිනිස්සුන්ට ඇහෙන්න ඕන. ඒ හඬ අහපු ගාම මේ අහවලා නේද කියන දේ අපේ මනසට එනවා. ඒ තරම් ප්‍රබලයි මේ හඬවල්. ඒ තරම් විශ්වයට සමීපයි. මේ ස්වර පරාසයන් අතර මේ හඬවල් යද්දී අපිට කොයිතරම් අපේ ශරීරයට දැනෙනවද, අපේ හදවත් වලට දැනෙනවද. ඒ නිසාවෙන් මම ආරාධනා කරනවා ශාමින්ද සූදානන නෙතින් නෙත බලන්න. ඊළඟට ප්‍රගෙන මම මේ ඊළඟට තෝරගත්තේ මල්ලි මේක වැඩිය මං ගායනා වෙච්ච නැති ගීතයක්, හරිම මියුරු ගීතයක්. මේකේ ගීත රචකයා ගැන පොඩ්ඩක් කියන්න. මේ මතක ඇති අපේ රටේ අයට මේ රජීව් ගාන්ධි ලංකාවට ආපු වෙලාවේ රයිෆල් එකකින් උස්සලා ගහපු මිත්‍රය අය ඇවිල්ලා විජිත මුනි විජිත රෝහණ මේ ගීතේ රෝහණලා තුන් දෙනෙක්ගේ ගීතයක්. විජිත රෝහණ මම හිතන්නේ ඒ ප්‍රශ්නේ පස්සේ සිරබත් ඒ කාලේ තමන්ගේ ආදරණීය පෙම්වතියට ලියපු ගීතයක්. එයාගේ පළවෙනි ප්‍රේම වෘත්තාන්තය. මේක ලියලා ඊට පස්සේ මියුසික් කරේ රෝහණ වීරසිංහමයි. ගායනා කරන්නේ රෝහණ. හරි අපි ඊළඟට අවසානයේට කලින් නැති බලලා රස විඳමු. ආරාධනා කරනවා එතුමාගේ ගීත ගායනා කරන්න. ශ්‍රී ලංකාවේ ස්ථාන රෝහණ බෝගඩ මහත්මයා දවසේ ඔබට ගීත ගායනා කරන ඔබ විස්තර කතා බහ කරනවා. Facebook එක හැන්ඩල් කරන්නේ වෙන කවුරුද ඔබතුමා?
මගේ ෆේස්බුක් තියෙනවා 8ක් 9ක්. හැබැයි මගේ මං දාපුවනේ එක එකන හදාගත්තා. සම්මානේ ෆොටෝ එකක් වැටලා තිබ්බා ඒක වාදා. ඒක මං දාපු. කියන්න සම්මානේ ගැන හරි ලස්සන. මම ඉස්සෙල්ලා කියන මේ ගීතේ ලිව්වේ විජිතරෝහණ මගේ කුමාරී වයි මනාලි කියන්නේ එයාගේ ප්‍රේමාන්තිය ගැන ඒ කියන්නේ. ඊයේ තමයි අපිට සම්මාන වල තිබුණේ මේ සංස්කෘතික අමාත්‍යාංශයේ සහ කොළඹ මහලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ආරාධනාව තමයි ඒක තිබෙන්නේ. මම නිරංජලා සරෝජිනි ශෛලි වෛජයන්ත අපි ගොඩක් කට්ටිය හිටියා. ඉතින් ඒකේ නම විශ්වාභිනන්දන සම්මානය. ඉතින් ඔය වගේ ඉතින් කලා භූෂණ අරවා මෙයා හම්බුණා. ඉතින් මට ඊයේ තමයි ඒක හම්බුනේ. ඒක මට විශේෂත්වයක්. ඉතින් ජීවිතේ අපි අගය කරන එක නේ රජයේ අපි අගය කරනව නම් දේශපාලන වශයෙන් නෙවෙයි මම මේ කියන්නේ රජයක් හැටියට කලාකරුගේ කරන සේවය අගය කරනවා නම් ඉතාම වටිනවා. හරි. ශාමින්ද අපි නෙතින් නෙත සින්දුව සම්පූර්ණයෙන්ම ගායනා කරන්න ඕනේ නැහැ. පොඩි කොටසක් අපි ගායනා කරන්න ඔබතුමාට. ජී මයින්. නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා අදින් පසුනේ අපේ කතා රකින්නට සෙනේ අඬන්නට එපා නිමාවක් නොවේ ඇරඹුමක් නිසා ආසම මම ඔබතුමා ඉල්ලීම කරාට දුරකථන ඇමතුමලොත් හිතේ ඉල්ලලා තියෙනවා. මම දැනගන්න කැමතියි දැන් නවකයන්ටත් මේක ආදර්ශයක් වෙන්න පුළුවන්. ඔබතුමාලා ගීත ගායනා කරද්දී වෙනත්ම මනෝභාවයකට යනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය සභාවෙන් දැන් මාත් කතා බහ කරලා ඒ ගීතේ ජීවත් වෙනවද නැත්නම් දැන් පුරුදු වෙලා ඒ තැනට එනවද? නෑ මම නම් එහෙම නෑ. මොකද මම ඒ ආවේශය ගන්නවා. මම මේ ගීතය මගේ ගීතය මට මම ඒක මගේ කරගන්නවා. එතකොට මට මෙතන වෙන කිසිම ලෝකයක් නෑ. මම ඒ ගීතේත් එක්ක ඉන්න ලෝකෙ තමයි. මං සංගීත ප්‍රසංගයකට ගියත් මට අදාළ නෑ. මං කට ඇද වෙනවද මොකද්ද කියලා මට අදාළ නෑ. මං මගේ ගීතය මං ඉතාම හොඳින් ගායනා කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ හැම වෙලාවකම කරන්නේ. මං හිතනවා අපේ කිසියම් හෝ සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට හේතු පාදක වෙන්නෙත් ඒක කියලා. තමන්ගේ ගීතයක් තමන් බොහොම ආදරෙන් ගායනා කරනවා. ලස්සන්ට ඇඳුම අයන් කරලා දීලා හරි පිළිවෙලට එවන්නේ කවුද මේ වැඩසටහන? ඒක ඉතින් හැමදාම කෙරෙන එක තමයි වෙලා බලන් ඉන්නේ නැතිනේ. අනිවාර්යෙන්ම. අද මතක් කරමු පොඩ්ඩක් ඒ ශක්තිය ගැන. මගේ බිරිඳ සහ මගේ පුතා ඇත්තටම ඉතින් මගේ ජීවිතේ මට මහ විශාල මහ මෙරක් වගේ. ඒ ආදරේ මේ විදිහටම තියෙනවා. ගෙදරට ගියාම නිෂ්පාද වැඩ කටයුතුත් හරිම හොඳට සලකනවා. ඒ ඔබතුමී මේ වෙලාව බලන් ඉන්නවා නම් අපි ස්තුතිය පුද කරනවා. මොකද ඒ සෙනෙහබර ආගන්තුක සත්කාර මේ ශේෂ්ත්‍රයේ ඔබ ගැන කතා කරනවා. ඒ නිසා තමයි මම මෙතුමාගෙනුත් ඇහුවේ. ගෙදර වුණ පස්සේ කතා කරන්න පුළුවන්. අපෝ සමහර අයගේ ජීවිතවල සංගවාගත්ත කොටස් තියෙනවානේ. දැන් ওই ගීතවල රෝහණ බෝගොඩන වෙච්ච දෙයක් කියලා එහෙම ගීත නැද්ද? නෑ මං ගොඩක් හැබැයි මෙහෙම දැන් ඔය නිතින් නෙත බලාලා ගීතේ මං ලිව්වේ ඉස්සෙල්ලා ලිව්වේ ප්‍රේම ගීත දාවිස්. ඒකේ ලිව්වේ ඔය රකින්නට සේහඬන්න එපා නිමාවක් නොවේ මේ ඒ කොටස දයාක් ලිව්වේ මගේ දැන් තියෙන ඔරිජිනල් එක නෙවෙයි. ඔරිජිනල් එක මුලින්ම ලිව්වේ ප්‍රේම ගීතේ එක මම රණ්ඩු වුණා. ඒ කොටස මට කියන්න බෑ කියලා. මොකද උපදින ඇසිල්ලේ භවේදී මතු ඇයට පෙර කෙසේ හෝ ඔබ යා යුතුයි. කියන්නේ ලබනාත්මේ උඹ එපා මං අපේ වයිෆ්ට ඉස්සෙල්ලා උඹ තමයි මට ලැබෙන්න ඕනේ කියලා ඒක කියන්නේ. ප්‍රේම එක්ක මං කිව්වා ඔක මට කියන්න බෑ. ස්ටයිලිත් කිව්වා නෑ නෑ කීපම් ප්‍රශ්නයක් නෑ.
ඔයාට බෑ. එතකොට අපි දෙන්න මේ විවාහ ගිවිසගෙන හිටපු කාලේ මම කිව්වා මේ කියලා මන්ට ගෙදර යන්නත් බෑ. පස්සේ ඒකට කේන්ති කියලා ඉතින් කීතු ඉරුවා කොල්ල සින්දු ඉරලා ප්‍රේම ගීතය කිව්වා උඹට මං ජීවිතේට අය සින්දු ලියන්නේ නැහැ කියලා මං කමන්නේ නැහැ කියලා මම හිටියා. හැබැයි ඉතින් ඊට පසු කාලීනව මේ ප්‍රේම ගොඩක් මට සින්දු ලිව්වා කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ කියන ගීතේම බොහොම ආදරෙන් ලියලා දුන්නා. ඒ මම ඊට පස්සේ දායකට කිව්වා දායකේ මොකද්ද මම මේක ලියන්න මම කිව්වා ලව් සෝන් එකක් ලියන්න. අසම්මතයේ ප්‍රේමයක් ගැන කවුරුත් ලියලා නැහැනේ ලියන්නකො බය නැතුව කියලා. හරි කියලා තමයි දායකගේ ඉල්ල එහෙම ලිව්වා. ඊට පස්සේ අසම්මතයේ ප්‍රේම ගැන ගොඩක් කතා වුණා. මොකද ඕක අපේ ශිෂ්ටාචාරයට එහෙම නැත්නම් සංස්කෘතියට හොඳ දෙයක් නෙවෙයි. නමුත් එහෙම දේවල් මේ රටේ ඕන තරම් වෙනවා. ඒ වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ ආදරය මුල් වෙලා. එතකොට අපි ඒ ගැන අපි කතා කරන්නේ ආදරය ගැන. අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ විවේචනය කරන්නේ හැමදේම අපි ආදරය ගැන. ඉතින් විරහව විතරක් නෙවෙයි ආදරේ තියෙන. තවත් ගොඩක් දේවල් තියෙනවා ප්‍රශ්න තියෙනවා. එහෙම ඒවා තමයි මම ගොඩක් මගේ ගීතවල තෝරගත්තේ. හරි. ඊළඟට අපි තෝරගන්නේ මොකද ගීතේ? දිවි කතරට ගංගාවක් කියන ගීතය. ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් අපිට කාල වේලාවක් තිබෙනවා. ගීත ඔබට අහන්නත් අවස්ථාව ලබා දෙනවා. මම දැනගන්න කැමතියි දැන් ඔබතුමා
සාමාන්‍යයෙන් තමන්ගේ ගීතවලට සාපේක්ෂව බලද්දී මොකටද බෝකට මහත්මයා දැන් සාමාන්‍යයෙන් මේ ඔබතුමාගේ ගීතවලට සාපේක්ෂව ඔබතුමා ගීත රසවින්දන කෙනෙක් විදිහට සාමාන්‍ය කාගේ ගීත වැඩිපුර නිකන් මුමුණන්නේ හරි මම ඉස්සර කියන්නේ ස්කෝලේ යන දවස්වල එහෙම ජේ මිල්ටන් පෙරේරා ඊට පස්සේ ආචාර්ය වික්ටර් රත්නායක වික්ටර් අයියාගේ සින්දු තමයි ගොඩක් කිව්වේ සනත් අයියාගේ සින්දු ඒවා තමයි ගොඩක් ප්‍රිය කරේ සාවිලාවේ කොරසක් අද පොරේ ප්‍රයෝජන ගන්නවල මේ පැය ඉවර වෙන්න ගන්නේ ඩි සෝක සෙනසුම් වේදනාව අහලා තියෙනවද වාදක මණ්ඩලේ වැඩි අහලා නැහැ මේ ගීත මොකද අය ඔක්කොම තරුණ අය ඉන්නේ ශෝක සැනසුම් වේදනාව මම නිකන් පිච් එක දෙන්න බැරිද ඩි ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගේ නිලුපුල් දැසි කඳුලන් ජීවිතේ මතු ආසනා ජීවිතේ මතු ආසනා තරහ නැත්තම් සරණ දෙසි මහත්මයාගේ ගීතේ පුංචි කොටස මියුසික් නදත් කවන්නේ අපිට සී මයිනර් ගහන්න සෙන්ද කළු මේජර් සෙන්ද කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා යමි ඔබේ සිනාසඳ මණ්ඩල මුලාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමේ සඳ කළුවර ගලා බොහොම ස්තුතියි සමාවෙන්න ඕන ශාමින්ද මේ ෂණිකව මේ ලයිව් නෑ මෙහෙම එකක් තියෙනවා සංගීත විෂයක් හැටියට කරනවා නම් එහෙම බෑ මේ කියන ගීත ටික විතරක් පුහුණු වෙලා ඇවිල්ලා හරියන්නේ නැහැ මම මේ මීට කලින් මගේ රස්සාව වාදකෙක් මම තබ්ලා වාදකෙක් හැබැයි මම හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම පොදු පුහුණු වෙලා හිටියේ මට කීබෝඩ් එකක් මට තනින් දුන්නා මට මෙතන වාදනය කරමින් ගායනා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි වාදකෙක් හැටියට මම මේ කියන්නේ මේ මල්ලිලා තුන් දෙනාටම එහෙම කවුරු හරි ආටිස්ට් කෙනෙක් ආවහම ටක් ගාලා මේ සින්දුව චුට්ටක් ගැන පටස් ගාලා ගහන්න සූදානම් ශරීරයෙන් ඉන්න ඕන ඒක තමයි මියුසිෂියන් කියන්නේ ෆොටෝකොපි එක වගේ අර සින්දුව විතර ප්‍රැක්ටිස් කරලා එහෙම ඉන්නනේ ඔය තුන් දෙනාට විතර නැහැ මුළු ලංකාවේ සියලුම ප්‍රවීණයාගේ අදහස් ශාමින්ද ඇත්තට මා ඇතුළු ඔබ සියලු දෙනාට වටිනවා එතුමා දවසක අපිට මේ දේවල් තමයි අපේ ගමනේදී ශක්තියක් වෙන්නේ මං කැමති දැනගන්න රෝහණ බෝගොඩ කියන මේ කලාකරුවා netin net බලලා ගීත ගායනා කරන ඔබටයි මේ ඔබ කවුද ඔබ ඇතුලේ ඉන්නේ මොන වගේ මිනිස්සෙක්ද බොහොම කරුණාවන්ත මිනිස්සෙක් ආදරවන්ත ප්‍රේමවන්ත කරුණාවන්ත මිනිස්සෙක් හැබැයි සමහරලාට මට ඉතින් මම ඔය රැකියාව කරන කාලේ එහෙම මට ඉතින් අසාධාරණ කන් සිද්ධ වුණා මම ඉතින් ඒකේ එතකොට අර කරුණාවන්තකමේ අනිත් පැත්තක් තියෙනවා කියලා මොකද කලින් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා ඒක චුට්ටක් මගේ ළඟ තියෙනවා නැත්තේ හරි අද දවසේ රෝහණ බෝගඩ ආදරණීය කලාකරුවා ඔබතුමාගේ වටිනා කාලය අපි ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරාම ආවා මොකද්ද අවසාන ගීතයට යන්න කලින් වසර 10කට පස්සේ සතුටුයි මෙහෙම දකින්න ලැබිච්ච එක මට හම්බුනේ මම හිතන්නේ සෑහෙන කාලෙකින් ඉස්සර අපි බොහොම නිරන්තරයෙන් හම්බ වෙන දෙකක් දැන් හම්බුනේ ගොඩාක් කාලෙකින් හරි ආදරේ සගා ඉන්න ප්‍රෝග්‍රෑම් මං සාමාන්‍යයෙන් ගෙදර නිකනුත් බලාගෙන ඉන්නවා ආශිර්වාද කරනවා ඊටාම හොඳ දක්ෂ හොඳ ඥානයක් තියෙන නිවේදකෙක් බොහොම ස්තුතියි
මම වාඩි වෙච්ච ගාම කිව්වේ ලස්සන වෙලා කියලා. හැමදාම උදේම Facebook එකේ ආයිබෝන් කියලා මැසේජ් එකක් එන මේ වගේ නිහතමානී පුද්ගලයෙක් නැවතත් හම්බ වීම මට අංජනත් කියනවා උදේම. හරි නේද? good morning කියලා දාලා අපි ඔක්කොට උදේ පාන්දර සමහර වෙලාවට රිප්ලයි කරන්න බැරි වෙද්දි සමා වෙන්න ඕන. මේ අමතක වීමක් වෙනවා සමහර වෙලාවට. කොහේ හරි ඔබතුමාගේ නිහතමානීකම අපි අගය කරනවා. එහෙනම් චිරංජයතු ඔය හඬ තවත් ප්‍රබලව සමාජගත වෙන්න ඉදිරියේදී වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අවසාන ගීතයට ඒ වගේ මේ මල්ලිලාට බොහොම ස්තුතියි. සමා වෙන්න මම ඒක පොඩි ඕවදනක් කිව්වේ. ඒ ගැන හිතන්න එපා. හැබැයි ඒක එහෙම කරගන්න මේ ඊටාම දක්ෂ ලෙස වාදනය කරන තුන්දෙනෙක් මට මේගොල්ලන්ට කියන්න බැරි කම නැහැ. මම මේ සබ්ජෙක්ට් එකේ මම හිටපු නිසා මගේ සහෝදරයෝ වගේ ප්‍රශ්නයක් නැහැ. Epa ko